Hello traders. ඉතින් BTC එකේ catch කරපු entry දෙකක breakdown එකක් තමයි ගේන්නේ. ඉතින් මේක ඉස්සෙල්ලාම කියනවා VIP signal service එකේ අපේ crypto අයට දුන්නු trade එකක්. ඉතින් බලා ගන්න පුළුවන්. මේක අපේ forex එකේ ගත්ත entry එකක් නෙමෙයි. forex group එකට මේක දුන්නේ නෑ. මොකද forex group එකේ එදා gold entry එකක් අරන් තිබ්බේ. ඒකේ breakdown එක මම දාලා තිනවා. අපි limits විදියට ලස්සනට entry ගන්නෙ. අපි gambling කරන්නේ නෑ market එකත් එක්ක. ඉතින් main entry එක මම දුන්නේ crypto අයට විතරයි. එතකොට crypto අයට දුන්නා මෙන්න මෙතන limit එක දුන්නා. OTP hit මෙතන limit එක දීලා තිබ්බා. OTP hit market එක මෙන්න මේ හරිය වගේ තියෙදි තමයි මේ limits දෙකම දුන්නේ. right market price එකෙන් ගත්තු entry නෙමෙයි. right breakdown කරන්න කලින් මතක් කරන්න ඕන අපේ mentorship එක පටන් ගන්නවා join වෙන්න පුළුවන් advanced level price and time analysis advanced level ඔයාලට content ටික බලා ගන්න පුළුවන් සහ ඔයාට ඊට අමතරව join වෙනවා නම් contents ටිකට අමතරව more informations දැනගන්න අපිට message එකක් දාන්න master analyst අපිට ඒ වගේම අපේ free groups තියෙනවා ඒවට join වෙන්න පුළුවන් හැකියාව තියෙනවා message එකක් දාන්න right ඔන්න ඔකත් මතක් කරනවත් එක්කම අපි යමු අපේ වැඩේට හරි ඉතින් ඉස්සෙල්ලාම මම මෙන්න මෙතන first limit එක breakdown කරන්න ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන මම 1 day time frame එකට ආවට පස්සේ market එකේ මෙන්න මෙතන හැදෙන මෙන්න මේ candles read කරලා පස්සේ මට පැහැදිලිව දැනුණ දෙයක් තමයි market එක මේ හැදෙන sell candles එච්චර powerful sell candles නෙමෙයි මේ ගිහලා තියෙන movement එකත් එක්ක මේ විදිහට විශේෂයෙන්ම මෙන්න මේ candle එක මේ candle එකේ කියන්නේ මෙන්න මේ day candle එක ගත්තොත් මෙන්න මේ candle එක හැදිලා තියෙන විදිහත් එක්ක කොහොමත් මාකට් එක මට පොඩි ප්‍රයිස් ඇක්ෂන් එකකින් ප්‍රෙඩික්ෂන් එකක් ආවා මෙන්න මේ කී පොයින්ට් එකකට වගේ මාකට් එක ඇවිල්ලා ආය මාකට් එක බයි වෙයි කියලා හරි ඉතින් right මම යනවා 4 hour time frame එකට 4 hour time frame එකට ගියාට පස්සේ මට පැහැදිලිව මෙතන rejection block එකක් තියෙනවා RB එකක් මාකට් එක මෙතන ක්‍රියේට් කරලා තියෙනවා ඒ වගේ මේ දෙන intermediate term low එක මෙතන fair value gap එකේ tap කරලා මෙතන BO කරලා අපිට මෙතන intermediate term low එක මට මෙතනදී confirm කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම market එකේ මෙතන තියෙනවා low resistance liquidity. market එකේ low resistance liquidity තියෙනවා. මේ low resistance liquidity point එක මට inducement එක කියලා ගන්නත් පුළුවන්. ඉතින් අන්න මේ දේවල් එක්ක market එක මෙන්න මේ හරිය වගේ තියෙද්දි මම මේ limit එක දුන්නා. ඉතින් all TP මේ වෙනකොට hit වෙලා තියෙනවා 1 to 8 RR වගේ 1 to 7 1 to 8 වගේ RR එකක් විතර trade එකක්. ඉතින් ওই trade එක ගත්තේ එහෙම තමයි clearly market එක බලා ගන්න පුළුවන් හොඳ volume candle එකකින් මෙතන BO එක දීලා තියෙන්නේ ඒකත් එක්ක මට මෙන්න මෙහි තියෙන මෙන්න මේ external liquidity target කරලා entry එක මම මෙයාලට දුන්නා right ඔය entry එකේමයි ඊට පස්සේ මෙන්න මෙතන entry එක ගත්තේ Malaysian SNR වලින් මේක SMC මේක Malaysian SNR ඉතින් මෙතන ඇවිල්ලා time එකත් අනිවාර්යෙන්ම මම market එකේ බලනවා ඔයාලට හරියට බලා ගන්න පුළුවන් මෙතන explanation එකක් දුන්නොත් market එක අපි මේ entry එක limit එක කියන market එක මෙන්න මේ yes මෙන්න මෙතන වගේ තියෙද්දි මෙන්න මෙතන වගේ තියෙද්දි තමයි මම market එක දුන්නේ entry එක දුන්නේ එතකොට මෙන්න මෙතන price action එක බැලුවොත් පැහැදිලිව අපිට buy entry එකක් තමයි තියෙන්නේ සහ මම time එකත් analysis කරනවා අනිවාර්යයෙන්ම මම time එක කියන දේ trade කරද්දී analysis කරනවා ඉතින් මෙන්න මේ entry එක ගද්දී මම time එක බැලුවේ නැහැ reason එක Sunday මේ entry එක ගත්තේ Sunday ඒ නිසා සාමාන්‍ය quarterly වලට අයත් වෙන්නේ නැහැ Sunday. ඉතින් එතකොට මම සාමාන්‍යයෙන් time analysis උනත් බැලුවේ නැහැ මම time එක Sunday නිසා. right? නැත්නම් මම සාමාන්‍යයෙන් time එක analysis කරනවා. මේකට time එක බැලුවෙත් නැහැ මම limit එක දුන්නා. නමුත් මේක සවුන්දා open උනේ සවුන්දා දවස quarterly theory එකට අදාළ වෙනවා අපිට එතකොට time එක බලන්න පුළුවන්. right. ඉතින් එතකොට rule එකක් නැහැ සෙනසුරාදාට මේ quarterly වල කොහොම rule එකක් තියෙනවා quarterly වල market එකේ ඉරිදා නැහැ සෙනසුරාදා නැහැ සිකුරාදා නැහැ නමුත් time එක පැත්තෙන් අනිත් පැත්තෙන් බලුවොත් market එකේ true day open එක වගේ midnight open එක දෙකම එකයි අන්න ඒ වගේ දේවල් බලලා අපිට entry catch කරන්න පුළුවන් කොහොමද මම ඉරිදාට ওই දේවල් බලන්නේ නැහැ හරි ඉතින් මෙන්න මෙතන entry එක සවුන්දා open උනේ entry දෙකම දුන්නේ limit එක ඉරිදා එතකොට මේ entry ගන්න පැහැදිලිවම මෙතන limit එක දෙන්න පැහැදිලිවම මට තිප්ප confirmation එක තමයි market එකේ මෙතන market එකේ overlap වෙලා තියෙනවා area එක RBS එකත් එක්ක OCL එක overlap වෙලා තියෙනවා ඒ වගේ මෙතන BPR එකක් තියෙනවා මෙතන market එකේ BPR එකක් create වෙලා තියෙනවා දැක්කා මෙන්න මෙතන BPR එක ඇතුලේ මේ BPR එක ඇතුලේ තමයි මෙන්න මේ overlap වෙලා තියෙන මෙන්න මේ key
ඒරියා එක මාකට් එකේ තියෙන්නේ. එතන තියෙනවා BPR එක ඇතුලේ ලස්සන මෙතන ඕවර්ලැප් වෙලා තියෙන මෙන්න මේ කී ඒරියා එක. එතන මම ස්ටොප් ලොස් ටික දැම්මේ මෙන්න මෙතන BPR එකේ මෙන්න මේ ලෝ එකට වඩා චුට්ටක් යටි. වගේම මෙතන මාකට් එක ලස්සන පොයින්ට් එකක්. එතන ස්විප් කළා මෙතන බ්‍රේක් කළා මාකට් එක මෙන්න මේක CHD කරලා තියෙනවා ලස්සනට. එතන CHD. ඉතින් අන්න ඒ දේවල් එක්ක මට මෙතන එන්ට්‍රි එක සෙකන්ඩ් එන්ට්‍රි එකත් මට මෙතනින් කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ටාගට්ස් වෙනකන් ට්‍රේඩ් එකත් ඔන්න හෝල්ඩ්. ඉතින් මේ දෙකම විශේෂත්වය ලිමිට් මේ ලිමිට් එක ඕපන් වුණා TP හිට් වුණා. සෙකන්ඩ් ලිමිට් එක ඕපන් වුණා TP හිට් වුණා. මේ ලිමිට් දෙකම දුන්නේ එකම වෙලාවේ එකටම. ඉතින් බලන්න විශේෂත්වය මේක ඕපන් වෙලා TP වැදුණා ගම මේක ඕපන් වෙලා TP වැදුණා. ඉතින් ඒක තමයි ඇඩ්වාන්ස් ඇනලිසිස් කන්සෙප්ට්ස් ඉගෙන ගත්තට පස්සේ තියෙන විශේෂත්වය. රයිට්. ඔන්න ඔය දේවල් ටික බේසික්ලි ඔන්න මම එක්ස්ප්ලেইন කරා. රයිට්. ඉතින් මේක 1 to 9 වගේ RR වැදුණා. sorry 1 to 8 වගේ මේක RR එක වැදුණා. මේක 1 to 6 වගේ 7 වගේ RR එක වැදිච්ච ට්‍රේඩ් එකක්. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.